හරි යාළුවනේ ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි යමු තෙල් ගහද්දි QR code එකක් හදන විදිය ගැන. ඔයා මුලින් මෙතන ඔයාගේ තියෙන vehicle login කියලා icon එකක්. එතකොට ඔයාට vehicle login කියන එක use කරන්න පුළුවන්. ඒක එබුවට පස්සේ ඔයාට එනවා ඇතුල් වෙන්න කියලා. ඊට පස්සේ ඔයාගේ mobile අංකය ලබා දෙන්න තියෙන්නේ. මෙතනට mobile අංකය වල පස්සේ OTP අංකය වන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔතන තියෙනවා OTP අංකය type කරන්න. ඔතන type කරලා ඇතුල් වෙන්න කියන බටන් එක ඔබන්න තියෙන්නේ. එතකොට ඔයාට QR code එක සෑදෙනවා. එතකොට ඔයාලට කරන් තියෙන්නේ මෙතන OTP අංකය ආවේ නැත්නම් මෙන්න මේ පල්ලෙහායින් 4:24 ඔහොම time map පෙන්නනවා. විනාඩි 5ක් ඇතුළත ඔයාට OTP අංකය නැවත යවන්න කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට අලුතෙන් එන OTP අංකය දාගන්න පුළුවන්. එතකොට මේකේ ඔයා කලින් මේ QR code එකක් හදාගෙන නැති වුණා නම් විතරක් මේ ක්‍රමය use කරන්න. නැත්තම් වෙන අනිත් ක්‍රමේ තියෙනවා. ඒකේ vehicle login කියන දන්නට එහා පැත්තේ තිබ්බද මම QR code එක හැදුවා. මෙන්න මෙතන තියෙනවා ඉන්ධන කළමනාකරන කොට්ටාසය කියලා. මෙතන උඩින් මම රතු පාටින් highlight මේවා කරලා තියෙන්නේ. එතන ඔයාගේ වාහනේ අංකෙ පෙන්නනවා. පල්ලෙහින් කෝඩ් කියලා icon එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔතනින් පල්ලෙහාට ගියාට පස්සේ පුළුවන් ඔයාට QR code එක ෆෝන් එකට download කරගන්න. ඔහොම නැත්තම් QR code එක mobile එකට එවන්න කියන එක මම ඒක try කරලා එච්චර සාර්ථක වුණේ නැහැ. ඒ වුණාට QR code එක download කරන්න කියන එක නම් මගේ ෆෝන් එකට download වුණා. ඉතින් ඔන්න ඔහොමයි කරන්න තියෙන්නේ. ඔයාගේ ඔහොම වුණා නම් QR code එක හදාගන්න පුළුවන්. ඒකට QR code එක download කරාම download උන්නේ නැත්නම් ඔයාට පුළුවන් මෙතන QR code එක screenshot එකක් ගහලා crop කරලා හදාගන්න. එතකොට ඔතන මම පෙන්නලා තියෙනවා QR code එක download කරන්න. හරි ආයෙ කියනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එතකොට ඔයාට අලුත් වීඩියෝ දාපු ඉස්සෙනින්ම බලා ගන්න පුළුවන්. හරි ඔන්න ඔය විදිහට තමයි QR code එක හදාගන්න තියෙන්නේ. ඔයා අර විදිහට OTP අංකය ගහපු ගමන්ම ඔය QR code එක හැදෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.